අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට කියලා දුන්න තර්කය හා නිවැරදි මාර්ගය ගැන අපූර්ව පාඩමක්. ප්‍රශ්නේ එද්දී අපි ඉක්මනින් සත්‍යය අත්හරින්නේ ඇයි? ඔන්න ওই ප්‍රශ්නෙම තමයි සිටුතුමාගේ යහළුවන් 500 දෙනාටත් මතුවුනේ. උන් තෙරුවන් සරණ ගියාට බුදුන් වහන්සේ ගමනක් වැඩිය ගමන්ම ඒ අයගේ ශ්‍රද්ධාව සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මායාවකට රැවටිලා සත්‍ය අත්හැරීම අතීතයේත් ලොකු විනාශයකට මුල වුණා කියලා බුදුන් වහන්සේ මෙතනදී පෙන්වා දුන්නා. මේක පැහැදිලි කරන්න උන්වහන්සේ යොදුන් 60ක මාරාන්තික කාන්තාරයක් තරණය කළ අතීත කතාවක් ගෙනහැර දැක්වුවා. වෙලෙන්දන් දෙන්නෙක් හිටියා. මේකෙන් මෝඩ වෙලෙන්දා හිතුවා එයාගේ ගැල් 500ක් තරන් කලින් මේ අඬ ඕනි කියලා. මෝඩයා හෙව්වේ ඉක්මන් වාසි. හැබැයි නුවණති වෙලඳ ඉවසීමෙන් අනිත්‍යයට මාර්ගය හදන්න ඉඩ දීලා පස්සේ යන්න තීරණය කළා. දැවෙන කාන්තාරේ මැඩදී හොඳටම තෙමිලා ඉන්නවා වගේ පේන පිරිසක් මේ මෝඩ වෙලෙන්දාට මුණ ගැහුණා. මෙතන හිටියේ අමනුෂ්‍යෝ. ඉදිරියේ මහ වෙස්සක් තියනෝ වතුර ටික විසි කරන්න කියලා යාළ වෙලඳාව රැවට්ටුවා. මායාවට රැවටිලා ඔහු වතුර විසි කළා. ඉස්සරහා වැස්සක් තිබ්බේ නැහැ. දුර්වල වුණු පිරිසව අමනුෂ්‍යයන් බිලිගත්තා. සති ගානකට පස්සේ නුවණැති වෙලිනඩාටත් අර අමනුෂ්‍ය මායාවම මුණ ගැහුණා. එයාලත් වතුර විසි කරන්න කිව්වා. සේවකයෝ වතුර විසි කරන්න හැදුවා. ඒත් ඔහු ටිකක් නැවතිලා කිසිම දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නේ නැතුව කල්පනා කළා. ඔහු සේවකයන්ගෙන් ඇහුවා ඇත්තටම ඉස්සරහ වැස්සක් තිනෝ නම් කාට හරි සිසිල් සුලගක්වත් දැනුණාද කියලා. එයාට එමුකුත් දැනෙලා නැහැ. ඊළඟට ඔහු ඇහුවා අඩුම තරමේ වැහි වලාකුලක්වත් දැක්කද කියලා. එහෙම දෙයක් දැකලත් නැහැ. අන්තිමට ඔහු ඇහුවා කාට හරි විදුලි කොටනවා දැක්කද? නැත්නම් ගොරවනවා ඇහුණද කියලා. කිසිම සාක්ෂියක් තිබ්බේ නැහැ. ඒ මදිවට අර පිරිස ඇසිපිය හෙලන්නේවත් නැති බව දැක්කම මේක මායාවක් කියලා තහවුරු වුණා. ඕන් ඒ මායාව විශ්වාස කළේ නැහැ. වතුර ටික පරිස්සම් කරගත්තු නිසා නුවණැති වෙලෙන්දාගේ පිරිස ආරක්ෂිතව කාන්තාරේ පහු කළා. මේ විදිහට බේරුනේ අපන්නක ප්‍රතිපදාව එහෙමත් නැත්නම් නිදොෂ් නිවැරදි මාර්ගය අනුගමනය කරපු නිසායි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කළා. අර මෝඩයාගේ වැරදි මාර්ගයේ බාහිර පෙනුම අන්ධෙක් වගේ විශ්වාස කළෝ අන්තිමට ඉතුරු වෙන්නේ විනාශය විතරයි. බලන්න මේ වෙනස. කරුණු විමසලා බලනකොට සාර්ථකත්වයත් අන්ධ විශ්වාසයෙන් මාරාන්තික විනාශයත් අත්වෙන විදිය මේකෙන් පැහැදිලි වෙනව නේද? මිත්‍යාව පස්සේ යන එක හරියට අර අමනුෂ්‍ය මායාවට රැවටෙනෝ වගේ වැඩක් කියලා අනේපිඬු සිටුතුමාගේ යහළුවන්ට හොඳටම අවබෝධ වුණා. විනාශයෙන් මිදෙන්න තියෙන එකම ක්‍රමය නොසැලෙන තර්කානුකූල චින්තනය කියලා බුදුරජාණන් වහන්සේ මේ පාඩමෙන් අපිට කියා දෙනවා. මේ ගැඹුරු පාඩම හරියටම වටහාගත්තු ඒ යහළුවන් 500 දෙනාම තෙරුවන් සරණ ස්ථිර කරගෙන සෝවන් ඵලයටපත් වුණා. අපිගෙන්ම අහන්න ඕනේ ප්‍රබල ප්‍රශ්නයක් තියෙනවා. අද සමාජයේත් මේ වගේ බොරු මායාවන් අපිට කොච්චරනම් මුණ ගැහෙනවද?